මං කියන්නේ පොඩ්ඩක් ඉන්න මම කල්පනා කරනවානේ. ඉන්න. බෑනේ. බෑ. ඔයා මගේ කෙල්ල හරිද? කෙල්ලනේ. ඔව්. ඉතින් තමන්ගේ කෙල්ලත් එක්ක සෙක්ස් කරලා සල්ලි ගෙවන්න මොනවද? නයිජීරියා. නයිජීරියාව? අනේ මේ අරුන් මොන රටේද කියලා හොයාගන්න. හැබැයි සල්ලි ගෙවනකම් මොකුත් වෙන්නේ නැහැ. ඔයා කිව්වොත් කියලා මට මන් තේරෙන්නේ ඔයා මේක කෑවා. ඔයා අපේ ඇනිවර්සරි කෑවා. මම මොන තරම් දේවල් හිතේ තියාගෙන දාලා. දැන් මේ රූම් එක අරන් තියෙන පෑතුමකට. පෑතුමකට වල වැඩි හැම පෑකකට බා 10 ගාන ගන්නවා. ඉතින් අප්පා යවන්න හිතේ. ඉතින් ඔයා මං කියන එක තේරුම් ගන්නේ නැහැ නේ. තේරෙන්නේ මට පැහැදිලි කියන්නේ මොකද කියන්නේ? ඔයා මගෙත් එක්ක සෙක්ස් කරද්දී ඔයාට කියන්න. ආයි කියනවා සෙක්ස් කරන්න කිව්වොත් මොකද කියන්නේ? හරි. මේ ඉන්නේ මම. ඔකේ බා. මේ ඉන්නේ ඔයා. ඔයා මෙන්න මේකට මම අය කරනවා. අතිශය පැහැදිලි. ඔයා මගෙත් එක්ක සෙක්ස් කරනවා මම මට සිංහල තේරෙනවා. මට ආයෙ කියන්න එපා. හරිද? මේ සිංහල තේරෙනවනේ පැහැදිලි. මට පැහැදිලි. මට අතිශය පැහැදිලි. පැහැදිලි කිව්වම මට තියෙන ප්‍රශ්නේ. මම කපා කරන්නේ මේ අවුරුදු දෙකක් ගියාට පස්සේ මේ සිද්ධ වෙන ඕන දේ ඔක්කොම සුද්ධ වුණාට පස්සේ මේ මොකද වෙලා තියෙන්නේ මේ මොකද මේ මම ඔච්චර මම මැනේජ්මන්ට් ඩිග්‍රී කම්ප්ලීට් කරා. මේ චිත්‍රපටි බලන වැඩි ඒකයි. චිත්‍රපටි බලන්න පුරුදු කරේ තෝ. ඔය සෙක්ස් කරන්න සල්ලි ගන්න. රේසියෝ. රේසියෝ. යා කක. කියවන්නේ මොකද මං ඉස්සර හරිද? හරි. දැන් ඔයාගේ ගණිකාවට විශ්වකෝෂයේ නිර්වචනය මොකක්ද කියලා දන්නවද? දැන් නෑවර මගේ ට්‍රැක් පාන්න එපා. තමන්ගේ ලිංගික තෘප්තිය සංතරපණය කර ගැනීම යන කාරණයට හැර වෙනත් ඕනෑම ලාභ ප්‍රයෝජනයක් උදෙසා ලිංගික රැස්වීමේ ගණිකාව ආ පොත් කියනවා වැඩි. ඉතින් ඒ අනුව ගත්තාම මොකක්ද තේරෙන්නේ නැත්නම් මාත් මේ වෙනකොට ගණිකාවක් කියන්නේ. ඔයා කොහොමද ගණිකාව? ඒ නිසා කැමති විදිහකට ඔයා හිතා ගන්නවා. අනිත් එක ඔයා දන්නවද ගණිකාව සෙක්ස් කරද්දී සල්ලි ගන්න ඇයි? අයියෝ මම දන්නේ නෑවර.